හායි අද මම ඔයාට මගේ බටර් කේක් රෙසිපි එක කියලා දෙන්න හිතුවා. මේ විදිහට බටර් කේක් හැදුවොත් එහෙම ඔයාට කවදාවත් වරදින්නේ නැහැ. විශේෂයෙන්ම මේ රෙසිපි එකට බටර් කේක් හැදුවාම කේක් එක හරිම සොෆ්ට් ඒ වගේම මාරම රසයි පුළුන් වගේ මෘදු කේක් එකක් තමයි ඔයාට ගන්න පුළුවන් වෙන්නේ. අපි බලමු කොහොමද මේක කරගන්නේ කියලා. මේ කේක් එක මම කියලා දෙන පිළිවෙලටම කරගන්න. එතකොට ඔයාට හරිම ලේසි. මුලින්ම මම කේක් තැටිය ලෑස්ති කරගන්න හදන්නේ. ඒකට මෙඩෝලි එකෙන් මම මේ වගේ ටිකක් අරගෙන ට්‍රේ එකේ ගා ගන්නවා හැමතැනටම යන විදිහට. ඊට පස්සේ පාන් පිටි ටිකක් මේ වගේ ට්‍රේ එකට දාලා මේක හැමතැනටම යන විදිහට මේ වගේ හලා ගන්න තියෙන්නේ. ඊට පස්සේ මම මේක යටට මේ වගේ ඔයිල් පේපර් එකක් හරි පාච්මන්ට් පේපර් එකක් හරි දා ගන්නවා. ඔන්න ට්‍රේ එක හරි. දැන් අපි කේක් එක හදාගමු. පාන් පිටි ග්‍රෑම් 250ක් ගන්නවා මම කිලෝ එකේ කේක් එකක් තමයි හදන්නේ. ඒක නිසා හැමදේම ග්‍රෑම් 250 ගන්න තමයි ගන්නෙ. ඒකට බේකින් පවුඩර් වලින් කපල තේ හැඳ දෙකක් දාලා ඒක තුන් පාරක් හලලා මම ඒක පැත්තකින් තියාගන්නවා. ඊළඟට සීනි ග්‍රෑම් 250ක් මම මේ සීනි එක කුඩු කරගන්නවා. එතකොට හරිම ලේසි. වැඩි වෙලා බීට් කරන්න අවශ්‍ය නැහැ. අද මම මේ බටර් කේක් එක හදන්නේ මෙඩෝලි එකෙන්. මෙඩෝලි එකෙන් ග්‍රෑම් 250ක් මෙතන තියෙනවා. මතක තියාගන්න කේක් එක හදාද්දි බටර් හරි මාජරින් හරි කාමර උෂ්ණත්වයේ තියෙන විදිහට ගන්න. එතකොට මේක හරිම ස්මූත් විදිහට බීට් කරගන්න පුළුවන්. දැන් මම මෙඩෝලි එකයි සීනි එකයි මේ වගේ හොඳට බීට් කරගන්නවා. මේක විනාඩි 5ක් විතර හොඳට බීට් කරගන්න ඕනේ. ඊළඟට බටර් කේක් එක හදද්දි මම කරන ට්‍රික් එක තමයි බිත්තර කහ මදේ සුදු මදෙන් වෙන් කරගන්නවා. බිත්තර 4ක් අවශ්‍ය වෙනවා අපිට බටර් කේක් එකට ග්‍රෑම් 250ට. බිත්තර කහ මදේ බටර් මිශ්‍රණයට දාලා ඒකට වැනිලා ටිකකුත් දාලා මේ ටික හොඳට බීට් කරගන්න ඕනේ. තව විනාඩි 5ක් 6ක් විතර යනකම්. ඔන්න මේ වෙලාවේ තමයි බටර් එක කන්න හොඳම වෙලාව. බටර් එක කන්න කැමති අයට. ඊට පස්සේ බීටර් එක අයින් කරලා මේක හොඳින් හොදගෙන මම බිත්තර සුදු මදේ දැන් බීට් කරගන්න තමයි හදන්නේ. මේ වෙලාවේ බීටර් එකේ වතුර තියාගන්න එපා. ඒකෙම මේක හොඳින් පිරිසිදුර තියෙන්න ඕනේ. මෙන්න මේ වගේ පුළුන් ගොඩක් වගේ එනකම් මේක හොඳින් බීට් කරගන්න. මේක බීට් කරගෙන ඉවර වෙලා අපේ අනිත් මිශ්‍රණයට දාගන්න තියෙන්නේ. දාගද්දි මතක තියාගන්න ගොඩක් වෙලා මේක බීට් කරගන්න එපා. ඊට පස්සේ මම මේකට අර හලාගත්ත පාන් පිටි එක පොඩ තමයි දාගන්නේ. දාලා මේ වගේ හැන්දෙන් මේක කලවම් කරගන්න. මතක තියාගන්න මේ වෙලාවේ බීටර් එකකින් කලවම් කරගන්න එපා. ඊට පස්සේ කේක් එක තව සොෆ්ට් වෙන්න මම මේකට කිරි ටිකක් එකතු කරගන්නවා. මම පිටි කිරි ගත්තේ කිරි මිලිලීටර් 60ක් විතර දාගන්න. ඊට පස්සේ අපේ බේකින් ට්‍රේ එකට මේක දාගන්න තියෙන මේ වෙලාවේ මේක මේ වගේ හැම තැනටම යන විදිහට දාගන්න ටැප් කරගන්න. දැන් අපිට බේක් කරගන්න තියෙන්නේ ප්‍රී හීට් වෙච්ච oven එක. මගේ නම් සෙල්සියස් අංශක 180ට මම විනාඩි 35ක් බේක් කරගත්තා. එතකොට මෙන්න මේ වගේ ගෝල්ඩන් කලයකට හරිම ලස්සනට එනවා. මේක oven එකකින් oven එකට මේ ටයිම් එක වෙනස් වෙනවා. ඒක නිසා කේක් එක දාලා විනාඩි 30කට විතර පස්සේ පොඩ්ඩක් අවධානයෙන් ඉන්න. ඉතින් මෙඩෝලි දාලා හදපු රසම රස බටර් කේක් එක තමයි මේක. ඉතින් මේ නත්තල් නිවාඩු කාලේ ඔයත් මේ වගේ රසම රස බටර් කේක් එකක් හදන්න අමතක කරන්න එපා.